අපි ඉගෙන ගන්න මුල. දැන් මේ ශාක කන්දේ ප්‍රාථමික විභාගය මෙතන ඉවරයි. පෑන් දෙසුලින් තියන්න මේ පැත්ත බලන්න. ඔන්න මුල. හරි මේ දැන් ගහන්න කොකෝ. ඔය පිටිපස්සේ අය මේමයි නිශ්ශබ්ද කරන්න පුළුවන්. ඊට වඩා වටිනවා නිශ්ශබ්ද වෙන එක. මෙන්න මෙහි තියෙනවා අර මූලාග්‍රස්ත විභාජකය. මේ මුල. මෙතෙන්ට නම් කරන්න පුළුවන් මූලාග්‍ර විභාජකය. මේ විභාජකයේ මෙයාගේ පොඩි වෙනසක් තියෙනවා. මෙයා උඩ අර යට නෙමෙයි ඊට වඩා වැදගත් වෙනසක් තියෙනවා. මෙයා සෛල හදන්නේ කොහෙට පමණි කියලාද කිව්වේ? කඳ දෙසට පමණි. මෙයා එහෙම නෑ. මෙයා මුල පැත්තටත් හදනවා, එළියටත් හදනවා. මුල පැත්තටත් හදනවා, එළිය පැත්තටත් හදනවා. එළිය පැත්තට හදන සෛල වලින් හැදෙනවා මොකද්ද අමුතු එකක්. ඔන්න ඔහම එකක්. මේක මුල. දැන් හැරිච්ච උන්ට කියල්ලා මේකට කියනවා මේ මූලාග්‍ර කොපුව. මම හින්ගෙන අන්න රයිට්. ඊට පස්සේ මොකටද මෙහෙම කොපුව? මේ මුල ටිකින් ටික කොහෙටද යන්නේ? හරීම මේ උපාඩිය. ඒ හිනා ඇස්සේ තියෙන දේවල්. එකෙක් මෙහෙම කරගෙන බලන්න වටින මුල ටිකක් තියෙනවා. මේ මුල කොහෙද යන්නේ? ටික ටික පස්සේ ඇතුලට යන්නේ. දැන් මේ මුල දික් වෙන්න කොහෙද යන්නේ? පස්සේ ඇතුලට යන්නේ. පස්සේ ඇතුලට යද්දී අර පස් අංශු වදිනවා මේ මූලාග්‍ර විභාජකයේ. පස් අංශු මූලාග්‍ර විභාජකයේ වදිනකොට මොකද වෙන්නේ? රිදෙනව නෙමෙයි. මේක මුලක්නේ. පස් අංශු මූලාග්‍ර විභාජකයේ වදිද්දී මූලාග්‍ර විභාජකයේ ඩැමේජ් වෙනවා. ඒක මේ තුවාල වෙනවා. හරිද? ඒ නිසා මූලාග්‍ර විභාජකයට ඝර්ෂණයෙන් සිදුවන හානිය මග හරවා ගැනීමට තමයි මොන කොපුව දෙන්නේද? මූලාග්‍ර කොපුව. එතකොට මේ හරියට දක්වාම මෙන්න මේ හරියට වගේ එනකම්. මේ හරියට දක්වාම මේ කලාපයට කියනවා අපි සෛල විභාජනය වන කලාපය. ඊට පස්සේ මේ හරියට නිකන් දෙන්න පුළුවන් මේකට සෛල විභේදනය වන කලාපය. ඔයාලට මෙහෙම තේරෙන්නේ නැද්ද මේ පාඩම නිකන් සාමාන්‍ය විදිහට ගලාගෙන යනවා. මුල් කාරණේට දෙවෙනි කාරණේ ගැලපෙනවා. ඔහොම ඒක තමයි ලේසි. පාඩම් කරද්දී ඒක තමයි ලේසි. මාතෘකාවෙන් මාතෘකාවට යනවා කියලා දැම්මොත් ඒක අමාරුයි. හරි? ඊට පස්සේ මේ බලන්න විභේදනය වන කලාපයෙන් ටිකකුයි විභාජනය වන කලාපයෙන් ටිකකුයි අරන් එහෙම අරගෙන තමයි හැදෙන්නේ මොන කලාපයද? සෛල දික්වන කලාපය. හරිද? ඒ විදිහට ලියන්න නෑ. විභේදනය වෙන කලාපය දික්වන කලාපය කියලා ලියන්නේ. විශේෂයෙන්ම මේ වගේ පිටුරේ. හරි? ඊට පස්සේ අපි ධර්මයකට හැදෙනවා මේ. අපි ධර්මය කියලා කියන්නේ බාහිරින් තියෙන ආවරණය. හමක් වගේ. මේ හැදෙනවා. මේ හරිය මූලකේශ තියෙනවා. බලන්නකො දෛවෝපගතව මේ තියෙන දේවල් මේ උතුම වැඩන්නේ. මේ ස්වභාව ධර්මය නම් මොන කේශද මේවා? මූලකේශ. මේකෙන් තමයි ජලය කඳිලම උරාගන්නේ මේ වගේ. හරි? ඒක නම් කරමු. මූලකේශ. මගේ මෙන්න මේ මොකද්ද වෙලා මේ අද? ඒකම අමුතු විදිහට හැරෙන. රිදෙනවා. මොනවා වෙලාද මන්ද? එතකොට මෙන්න මේකට කියන්නේ අපි ධර්මය.